ආයිබෝන් සුබ දවසක් වේවා යාළුවෝ හැමදෙනාටම මේ පණිවිඩයේ කොරියාවේ ඉන්න මගේ යාළුවෝ හැමදෙනාටම ඉතින් සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ පළවෙනි සතියේ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමත් එක්ක ගීත ගායනා කරන්න ප්‍රසංග කීපයක් තියෙනවා මේ කොරියාවේ. ඉතින් රුවන් අයියා තමයි මේ සංගීත මේ ප්‍රසංග ටික සංවිධානය කරන්නේ. රුවන් අයියාගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් සාකච්ඡා කරගෙන ඉඳලා වැඩේට මේ අවශ්‍ය පසුබිම මට සකස් කරලා දුන්නා එහෙන්න. ඉතින් කොරියාවේ ඉන්න මගේ ආදරණීය යාළුවෝ හැමදෙනාටම ඉතාම කැමැත්තෙන් ආදරෙන් ආරාධනා කරනවා. ඔක්තෝබර් මාසේ මම දින ටික හරියටම හිමීට එවන්න. දැනට මේ පණිවිඩය තියාගත්තා. මේ කොරියාවට එනවා කියන පණිවිඩය දෙන්න. අපි කොරියාවේදී හම්බෙමු. අවුරුදු ගණනාවකට පස්සේ ඉන්නේ. ඉතින් මේ හිත පොඩ්ඩක් නිදහස් කරගෙන රැකියා කටයුතු වලින් පොඩි නිදහසක් අරගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් බෑන්ඩ් එක අපේ ප්‍රදීප්ගේ බෑන්ඩ් එක සහරා ෆ්ලෑෂ්. ඉතින් මම දන්න තරමින් ජයශ්‍රී රෝහිත අයියරවන්න අයියත් එනවා මේ වැඩේට. ඉතින් ලස්සන ප්‍රසංගයක් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් ආත්ම විශ්වාසයෙන් එනවා. thank you රුවන් අයියා මේ වැඩේ සංවිධානය කරලා මාවත් මේකට සම්බන්ධ කරගත්තට. අනිත් යාළුවෝ හැමෝටම චන්දන අයියත් එනවා පළිය වඩන වේදිකාව වෙනස් කරන්න. ඉතින් මේ ලස්සන වැඩක් වෙයි. ලස්සන වැඩක් කරන්න අපි දැන් සූදානම් වෙන ගම. ඉතින් ඔන්න මේ පුංචි පණිවිඩය දෙනවා කොරියාවේ ඉන්න මගේ යාළුවන්ට. ජයවා සුබ දවසක්. ඉතිරි විස්තරත් අරගෙන ඉදිරි දී දෙන්නම්. අදට ගිහින් යන යාළුවෝ හැමෝටම ජයවා සුබ දවසක් සර්ණයි මම දමිත්.